අපි දැන් ඉන්නේ සිතුල්පව්ව පාරේ. ආල වනෝද්‍යානයේ කැලේ රොද මැද්දෙන් තමයි මේ පාරේ ගමන් කරන්න තියෙන්නේ. පොඩ පාර ටිකක් නම් අංජ කොරස් සෙමඩ තමයි ඉතින් මේ පාරේ ගමන් කරන්න ඕනි. මොකද විවිධ සත්තුන් මේ මාර්ගය තුලින් එහාට මෙහාට පනින්න පුළුවන්. ඉතිහාසයක් තියෙනවා මේ සිතුල්පව්වට. මට වඩා හොඳට නිරුදය දන්නා මේ ඉතිහාස කතාව මොකක්ද කියලා. මොකක්ද නිරුදය මේ සිතුල්පව්වේ තියෙන වැදගත්කම? මේක මේ කාවන්තිස්තුමා ඉදි කරා කියලා තමයි මුලින්ම සඳහන් වන්නේ. ඒවල ලෙන්නිහාර විශාල ප්‍රමාණයක් තිබ්බා කියලා සඳහන් වෙනවා. හෙළයන්ගේ නායකයා අපේ නායකයා කියලා කතා කරන්නේ අර නිරන්තරයෙන්ම අපි කියන්නේ රජෙක් හිටියා නම් මේ තමයි දුටුගැමුණු රජු කියලා එක්සේසත් කරා නම් රට කළත් කරා නම් දුටුගැමුණු රජතුමා කියනවානේ. ඉතින් දුටුගැමුණු රජතුමා එළාරත් එක්ක පැවති යුද්ධයට ගමන් කරනකොට සිතුල්පව්වට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කළා තමයි මේ සිතුල්පව්වෙන් නැවත ගමන් කරා කියලා කියන්නේ එළාරත් එක්ක යුද්ධයට. අපේ හෙළ ඉතිහාසයක් ගැඹුරක් තියෙන තැනක් කියන්නේ. යාල වනෝද්‍යානය කියන්නේ අපේ ඉතිහාසයේ ගොඩාක් දේවල් දාගිය ප්‍රදේශයක්. තාත්විකයන්ට මේ හෙළ ඉතිහාසය හොයාගෙන යනකොට පුරාවිද්‍යා ස්ථාන හොයාගෙන යනකොට වන්දනීය පූජනීය ස්ථාන යනකොට අදටත් අපි දන්නවා විශාල ප්‍රමාණයක් මේ ලංකාවේ තියෙනවා. බොහෝ දෙනෙකුට ජීවිතේ තියෙනකන් මේ ස්ථාන නරඹල ඉවර කරන්න බැරි තරම්. එතකොට හිතන්න මේ යාල වනෝද්‍යානය ඇතුළත තවත් කොයිතරම් නම් සංගීච්චි ඉතිහාස කතා ගොඩක් ඇද්ද. කාට හරි කවුරු හරි කෙනෙක් කියලා ඔයලා මිනිස්සුන්ට බලන්න ක්‍රමයක් හදලා දෙනවා නම් වටිනවා මං. පේනවනේ කොච්චර ලස්සන view එකකට අපි ඉන්නේ නේද? මෙන්න මේ වටේ කඳුපන්ති ටික හරි ලස්සනට බලන්න පුළුවන් වෙනවා. කතරගම එනවා නම් අනිවාර්යයෙන්ම සිතුල්පව්වටත් එන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ පුරාවිද්‍යා ස්ථාන අපි නැගගමු. මේ වගේ කැලෑවක ඇතුලෙන් යනකොට මේ තියෙන ෆීලින් එක පරිමාතයි.